ජ්‍යොතිෂයෙන් ලංකාවට වෙලා තියෙන යහපත 100%ක් නම් ලංකාවට වෙලා තියෙන හානිය අයහපත 99%ක්. ජ්‍යොතිෂයෙන් ලංකාවට වෙලා තියෙන යහපත 100%ක් නම් ලංකාවට වෙලා තියෙන හානිය අයහපත 99%ක්. ඒ නිසා තමයි මේ ජ්‍යොතිෂය නිරාගමිකයන් ඉස්සරහා විහිළුවක් වෙලා තියෙන්නේ. ලංකාවේ මේ සමස්ත සමාජයට සුවිශාල හානියක් කරපු ජ්‍යොතිෂය හා බැඳුණු මත දෙකක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හතර කේන්දරයේ පාළු වීම සහ කාලසර්ප යෝගය කියන එක. විවාහයක් කරගන්න බැරි වෙච්ච අය ලංකාවේ ඉන්නවා මේ විහිළු මතේ හින්දා. මේක කාන්තාවන්ට අදාළ එකක් නෙමෙයි. ලංකාවේ හදන දල කේන්දරේ. ඇත්තටම ඊටාම මොන්ටිසෝරි මට්ටමේ ප්‍රාථමික කේන්දරයක්. ගෞතම බුදුන්ටත් හොර කේන්දර හදපු කට්ටියක් අපේ ජ්‍යොතිෂවේදියෝ. අයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා. සුබසෙත YouTube නාලිකාවෙන් අපි ජ්‍යොතිෂය සම්බන්ධ විවිධ මාතෘකා ගැන පහුගිය කාලය පුරාවටම කතා කරා. මම හිතනවා ඊටාම වැදගත්. දැන් අපි ග්‍රහමාරු ගැන කතා කරන්නේ වනම් ඒ මාසෙට හරිය අදාළ කාලෙට විතරයි සීමා වෙන්නේ. හැබැයි ජ්‍යොතිෂය පවතින තාක්කල් වැදගත් වෙන විශේෂ මාතෘකාවක් තමයි අද අපි කතා කරන්නේ. මේක ලංකාවේ විශේෂයෙන්ම මේ ලංකාවේ ජන ජීවිතයටත් විශේෂයෙන්ම පුද්ගල ජීවිතයටත් ඉතාම නරක විදියට බලපාන එක. මොකද ලංකාවේ අඩු වැඩි වශයෙන් ජ්‍යොතිෂය විශ්වාස කරනවා කිව්වත් නැහැ කිව්වත් විශාල සමාජ සංස්කෘතික මනෝවිද්‍යාත්මක බලපෑමක් ජ්‍යොතිෂය කියන විෂය විසින් ලංකාවේ සමාජයට ඇති කරලා තියෙනවා. ඒතකොට ඒක අපි තරාදියක කියලා බැලුවොත් ඇත්තටම මධ්‍යස්තව ජ්‍යොතිෂවේදියෙක් හැටියට මගේ නිරීක්ෂණය තමයි ජ්‍යොතිෂයෙන් ලංකාවට වෙලා තියෙන යහපත 100%ක් නම් ලංකාවට වෙලා තියෙන හානිය අයහපත 99%ක්. අපි තරාදියක දෙපැත්තට දාලා බැලුවොත්. ඒ වගේ ලංකාවේ මේ සමස්ත සමාජයට සුවිශාල හානියක් කරපු ජ්‍යොතිෂය හා බැඳුණු මත දෙකක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මේ හතර කේන්දරයේ පාළු වීම සහ කාලසර්ප යෝගය කියන එක. අතන මේ ජ්‍යොතිෂය ගැන දැනුමක් නැති කෙනෙක් වුණත් මම හිතන්නේ මෙන්න මේ හතර කේන්දරයේ පාළු වීම සහ කාලසර්ප යෝගය ගැන දන්නවා මේ බොහෝ දෙනෙක්. ඒ ගැන යම් අදහසක් තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම හතර කේන්දරයේ පාළු වීම කියලා කියන්නේ මේ ඊටාම අසුබ එකක් හැටියට තමයි ඇත්තටම මේ සලකන්නේ. දැන් වෛදික ජ්‍යොතිෂය ඇතුලේ පැන නැගුණ එක මතයක හතර කේන්දරය කියලා කියන්නේ ඇත්තටම මේ හරියටම ගත්තොත් ප්‍රධාන දිශා හතර. ඒ තමයි නැගෙනහිර, දකුණ, බටහිර සහ උතුර. ඒතකොට ඒ කියන්නේ කේන්දරයේ 1 4 7 10 කියන ප්‍රධාන ස්ථාන. එක කියන්නේ ඇත්තටම අපේ ජ්‍යොතිෂය අනුව තමන්ව අදාළ උපන් පුද්ගලයා උපන් ජන්මියා නිවේදනය කරන භාවය. 4 කියන්නේ මව, දීපල, ඉඩකඩම්, යාන වාහන, 7 විවාහය, 10 රැකියාව. ඒතකොට ජීවිතේ මේ 4 අතිශය ප්‍රධාන වෙනවා. ඒ කියන්නේ පුද්ගල තමන්, දීපල, විවාහය සහ රැකියාව. එතකොට 4 කේන්දරයේ පාළු වීම කියලා සාමාන්‍යයෙන් අපේ සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී සලකන්නේ මේ ලංකාවේ හදන දල කේන්දරේ. මේක ඇත්තටම ඊටාම මොන්ටිසෝරි මට්ටමේ ප්‍රාථමික කේන්දරයක්. අපි ඒක ගැන කතා කරමු මේ වීඩියෝ ඉදිරියේදී. මේ ලංකාවේ හදන දල කේන්දරේ ගත්තොත් ඒ කේන්දරේ එයා උපදින මොහොතේ උදා වෙලා තියෙන රාශියක් තියෙනවා. ඒ රාශියෙන් ඒ රාශිය ඊළඟට 4 වෙනි රාශිය, 7 වෙනි රාශිය සහ 10 වෙනි රාශියේ ග්‍රහයෝ නැත්තම් අපි ඒක සලකනවා 4 කේන්දරයේ පාළු වීමක් හැටියට. හැබැයි මේ 4 කේන්දරයේ පාළු වීම ගැන කතා කරන සිද්ධාන්තයේදී ඇත්තටම රාහු කේතු අදාළ නැහැ. රාහු කේතු හිටියත් වෙන ග්‍රහයෝ අර අනිත් ග්‍රහයන්ගෙන් කෙනෙක් නැත්තම් 4 කේන්දරයේ පාළුයි කියලා තමයි සලකන්නේ. හැබැයි මොකක් හරි අකුරක් තියෙනවා නම් 4 කේන්දරයේ පාළුයි කියලා ඔය සිද්ධාන්තේ පාවිච්චි කරන ජ්‍යොතිෂවේදියොත් රාහු හරි කේතු හරි 1 4 7 10 ඉන්නවා නම් ඒ දෙන්න. රාහු කේතු ඉන්නවා නම් අනිත් එකේ ඉන්නවා නම් කේතු 7 ඉන්නවනේ, රාහු එකේ ඉන්නවනේ. එහෙම තියෙනවා නම් 4 කේන්දරයේ පාළු නැහැ කියලා තමයි සලකන්නේ. හැබැයි රාහු කේතු ගන්නෙ නැහැ මේ මෙතනදී. රාහු කේතු හැර අනිත් ග්‍රහයෝ 7 දෙනාගෙන් එක්කෙනෙක්වත් නැත්තම් තමයි ඔය 4 කේන්දරයේ පාළුයි කියලා ගන්නෙ. හරි 4 කේන්දරයේ පාළු වීම කියන සිද්ධාන්තයේදී. හැබැයි මේක මම හිතන්නේ ඇත්තටම ඍෂි භාෂිතයක් නෙමෙයි, මේක ආචාරවාදයක් හැටියට ආපු එකක්. ඒ කියන්නේ මේ ප්‍රධාන ස්ථාන 4 ග්‍රහයෝ ග්‍රහයක්වත් නැත්තම් ඒ කේන්දරේ වැඩක් නැහැ කියන කතාව. ඔය ඒක ශ්ලෝකෙකුත් තියෙන එක අන්තිමට තියෙන කේන්ද්‍රක්ඛින් කරිසති මේ ප්‍රධාන ස්ථාන 4 ග්‍රහයෝ නැත්තම් එකේ ගුරු හරි, බුධ හරි, 4 සිකුරු හරි, 7 ශනි හරි, 10 රවි කුජ හරි නැත්තම් ඇත්තටම මේ කේන්දරේ වැඩක් නැහැ වගේ මතයක් ජ්‍යොතිර්වේදීන් අතර තියෙනවා. මේක ඊටාම සාම්ප්‍රදායික මතයක්. අනිත් එක තමයි මේ 4 කේන්දරයේ පාළු වීමේ දෝෂය පිළිබඳව වෛදික ජ්‍යොතිෂය කතා කරද්දී මේක කාන්තාවන්ට අදාළ එකක් නෙමෙයි. කාන්තාවන්ට අදාළ වෙන දෝෂ කීපයක් ගැන මේ කාන්තාවන් ගැන කතා කරන වරා මිහිර ගත්තත්, ඒ වගේම භාව කුතුහලය ගත්තත් ඔය හැම පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථයකම එක පරිච්ඡේදයක් වෙන වෙනවා කාන්තාවන් ගැන කතා කරන. කාන්තාව විශේෂයෙන්ම ස්ත්‍රී ග්‍රහ පිහිටීම් ගැන.
එතකොට කාන්තාවන් ගැන කතා කරන කිසිම මූල ප්‍රාථමික ග්‍රන්ථයක හෝ ද්විතීයික ග්‍රන්ථයක, ඒ කියන්නේ ජ්‍යොතිෂ මූලාශ්‍රයක හතර කේන්දරේ පාළු වීමේ දෝෂය කාන්තාවන්ට බලපානවා කියලා නැහැ. කාන්තාවන්ට බලපාන වෙන යෝග ටිකක් තියෙනවා, විෂකන්‍යා යෝගය සහ ඔය වෛදව්‍ය යෝගය වගේ යෝග. හැබැයි හතර කේන්දරේ පාළු වීම කියන දෝෂය ඇත්ත කියලා අපි හිතුවොත් මේක අදාළ වෙන්නේ පිරිමින්ට විතරයි. මේක කාන්තාවන්ට අදාළ වෙන දෝෂයක් නෙවෙයි. ඒ නිසා හතර කේන්දරේ පාළු වීමේ දෝෂය ඇත්ත වුණත් කාන්තා කේන්දරයක හතර කේන්දරේ පාළු වීම දෝෂයක් හැටියට වෛදික ජ්‍යොතිෂයේදී සලකන්නේ නැහැ. දැන් අපි හතර කේන්දරේ පාළු වීමේ දෝෂය ඇත්ත කියලා හිතුවොත් ඒ කියන්නේ රාශි චරති රෝභය කියලා බෙදුවම නිශ්චිතවම ඒක රාශි කුලකයක ග්‍රහය නැති අවස්ථාවක ඉපදුනොත් තමයි හතර කේන්දරේ පාළු වීම වෙන්නේ. එතකොට දැන් ඇත්තටම හතර කේන්දරේ පාළු කේන්දරයක් ගෙනාවොත් මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ හතර කේන්දරේ පාළුයි කියලා කියන්නේ අර දල කේන්දරේ බලාගෙන. දැන් නමුත් මේ මානසාගරිය කියන පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථයේත් ඒ වගේම ගෘහත් පරාශර ඍෂිවරයාත් ඉතාම පැහැදිලිව කියනවා පලාපල කියන්න නම් භව කේන්ද්‍රයක් හදන්න කියලා. ඒතර අපි හිතමුකෝ මේෂ ලග්නයෙන් ඉපදිච්ච කවුරු හරි ඉන්නවා එයාගේ හතර කේන්දරේ පාළුයි. බැලුමට ඒ කියන්නේ මේෂ කටක තුලා මකර කියන රාශි හතරේ ග්‍රහයෝ නැහැ. නැත්තම් ලංකාවේ ඉන්න මේ ජ්‍යොතිෂකාරයෝ කෙලින්ම බැලුමට මේ කේන්දරය අරන් කියනවා හතර කේන්දරේ පාළුයි කියලා. අපි හිතමු එයා ඉපදලා තියෙන්නේ මේෂ ලග්නේ 29 වෙනි අංශකේ. එතකොට එයාගේ අපි හිතමු එයා උපදින වෙලාවේ උෂ්ම රාශිය 6 වෙනි අංශකයේ ඉන්නවා යම් අපි ඉන්න ගුරු ඉන්නවා උදාහරණයක් ඇටියට. එතකොට මෙයාගේ ගුරු වැටෙන්නේ දෙවෙනි භාවයට නෙමෙයි දෙවෙනි කොටුවට නෙමෙයි භව කේන්ද්‍රය හැදුවම පළවෙනි කොටුවට. ශ්‍රීපති භව කේන්ද්‍ර ක්‍රමයේ අනුව බැලුවත්, නිරායන භව කේන්ද්‍ර ක්‍රමයේ අනුව බැලුවත්, බටහිර ප්‍රැසිඩස් භව කේන්ද්‍ර ක්‍රමයේ අනුව බැලුවත්, ප්‍රැසිඩස්ම තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී පාවිච්චි කරන ක්‍රිෂ්ණමූර්ති පද්ධති භව කේන්ද්‍ර ක්‍රමයේ අනුව බැලුවත් කවුරු හරි මේෂ ලග්නයේ අංශක 29 වෙනි අංශකයේ උදා වෙලා තියෙද්දි එයා ඉපදිලා ඒ වෙලාවේ උෂම රාශිය 6 වෙනි අංශකයේ ග්‍රහයෙක් හිටියා නම් ඒ ග්‍රහයක් වැටෙන්නේ භව කේන්ද්‍ර ක්‍රමයේ අනුව පළවෙනි කොටුවට. ඒතර ඇත්තටම දැන් අර මං උදාහරණ ගත්ත කෙනාගේ හතර කේන්දරේ පාළු නැහැ. මේ උදාහරණය මම ගත්තේ සමහර ලාවට ශ්‍රීපති භව කේන්ද්‍රයේ එකේ ඉන්න ග්‍රහයා ක්‍රිෂ්ණමූර්ති භව කේන්ද්‍රයේ 12ට වැටෙන්න පුළුවන්. මොකද ඒ ගණන ක්‍රම අනුව ක්‍රමවල වෙනසක් තියෙන නිසා. ඊළඟට ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේ වැදගත්ම කතාවක් කියනවා. ඇත්තටම ග්‍රහයා ඉන්න තැන ප්‍රතිපද දැන් අපි අපේ ලංකාවේ සාම්ප්‍රදායික ඔය ජීවිතය හා ග්‍රහය පොත විතරක් කියවලා කේන්දර බලන ගොඩක් ජ්‍යොතිෂවේදියෝ යයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය පලාපල කියන්නේ ග්‍රහයා ඉන්න තැන බලලා. ඒ කියන්නේ කුජ 10 නම් කුජ 10ට තමයි පලාපල කියන්නේ. නමුත් ක්‍රිෂ්ණමූර්ති පන්තුමා ඔප්පු කරා මේක තනිකර විහිළු කතාවක් ජෝක් එකක්. ග්‍රහයා ඉන්න තැන ප්‍රතිඵල නෙමෙයි ග්‍රහය පළමුවම ප්‍රතිඵල දෙන්න බැඳී ඉන්නේ එයා ඉන්න නැකතේ අධිපතියාගේ මේ භාව නිවේදකත්වය. එතකොට දැන් අපි හිතමු අර උදාහරණය වගේ මේෂ ලග්නයෙන් කවුරු හරි ඉපදෙනවා මේෂ කටක තුලා මකර කියන රාශිය හතරෙම ග්‍රහයෝ නැහැ. හැබැයි අපි හිතමු එයාගේ කේන්දරේ කුම්භ රාශියේ 3 වෙනි අංශකයේ ඉන්නවා ගුරු. කුම්භ රාශියේ 3 වෙනි අංශකය කියන්නේ දෙනට නැකතේ මේ දෙවෙනි පාදේ. එතකොට කුජට ආйти නැකතක තමයි ගුරු ඉන්නේ. කුජ මේෂ ලග්නේ ලග්නාධිපති. ඒකේ ග්‍රහෙක් නැහැනේ. එතකොට ඇත්තටම ගුරු ලග්නේ හිටිය හා සමාන ප්‍රතිඵලයක් තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමය අනුව දෙන්නේ. එතකොට මේ කේන්දරෙත් ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමය අනුව බැලුවොත් මේකෙත් හතර කේන්දර මම මේ කිව්වේ හතර කේන්දරේ පාළු නැහැ. මම ඔබට පුළුවන් මේ කේන්දරේ දාන්නම් තව උදාහරණ කේන්දරයක්. අපි හිතමු 1962 පෙබරවාරි 5 කවුරු හරි ඉපදෙනවා උදේ 10:10ට කොළඹ. එතකොට එයාගේ කේන්දරේ රාහු හැර අනිත් සියලුම ග්‍රහයෝ ඉන්නේ 11 වෙනි කොටුවේ. එතකොට 11 ඉන්න ග්‍රහයෝ ආර්ථික ධනෙ දියුණුව සියල්ල දෙන්න එපා. එතකොට ග්‍රහයෝ ඔක්කොම ඉන්නේ 11 එක මකර රාශිය නම් එදා මොන මේ ලග්නයක ඉපදුනත් එක කොටුවකින් ග්‍රහයෝ ඉන්නේ. එතකොට මේ මම මේ කියන වෙලාවට මීන ලග්නේ උදා වෙලා තියෙනවා. මේ කේන්දරේ හතර කේන්දරේ පාළුවේ බැලුමට. හැබැයි මේ කේන්දරේ වෛදික ජ්‍යොතිෂය අනුව යලුවත් ඉතාම බලවත් කේන්දරයක්. මොකද 11 වෙනි ඉතා බලවත්. හැබැයි මේකේ ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්දරේ හදලා බැලුවොත් එහෙම 10 වෙනි කොටුවේ ග්‍රහයෝ කීප දෙනෙක් ඉන්නවා. එතකොට උදාහරණයක් හැටියට 10 වෙනි බොලේ කොටුවේ ග්‍රහයෝ ඉන්නවා වගේම 10 වෙනි කොටුවේ භාව නිවේදකයොත් ඉන්නවා. එතකොට මේ කේන්දරේ හතර කේන්දරේ පාළු නෑ. ඇත්තටම තර්කානුකූලව බැලුවොත්. ඉතින් ඒ නිසා මම උදාහරණ කීපයක් කිව්වේ හතර කේන්දරේ පාළු වීම ලංකාවේ නිකන් ওই රාශි ටික බලලා අංශක ගන්නවත් බලන්නේ නැතුව මම කිව්වා මේ මානසාගරිය පරාශර වගේ ග්‍රන්ථවල පැහැදිලිවම කියන මානසාගරිය කියන්නේ ළමයෙක්ගේ කන විදින්නවත් නැකතක් හදන්න එපා භව කේන්දරයක් නැතුව කියලා. පරාශර ඍෂිවරයා කියනවා භව කේන්දරය බලලා පලාපල කියන්න කියලා. අපේ අයියලා කරන්නේ අර පරාශරව පැත්තකට දාලා කතා කියනවා ලංකාවේ මිනිස්සුගේ ජීවිතේ ඉතාම ඍණාත්මක බලපෑමක්. දැන් ඉතාම විශිෂ්ට තත්ත්වවලට ගියා එක සමාජලාට කසාද කැඩලා තියෙනවා. මේක සමාජලාට ධර්මපාලතුමාගේ භාෂාවෙන් තමයි කියන්න වෙන්නේ. මොකද මේක නැත්තම් ලංකාවේ මිනිස්සු තේරෙන්නේ නැති හින්දා. සමහරු ඉන්නවා මේ හතර කේන්දරේ පාළු වීමේ විහිළු භව කේන්දරේ හතර බැලුවොත් හතර කේන්දරේ පාළුත් නැහැ. කවුරු හරි ජ්‍යොතිෂකාරයෙක් හතර කේන්දරේ පාළුයි කියලා ඇත්තටම විවාහයක් කරගන්න බැරි වෙච්ච විවාහ ප්‍රමාද වෙච්ච අය ලංකාවේ ඉන්නවා මේ විහිළු මතේ හින්දා. ඒ නිසා
හතර කේන්ද්‍ර එකක් හතර කේන්ද්‍රයේ පාළු වී ඌ පමණින් ජීවිතේට එහෙම බලපෑමක් වෙන්නේ නැහැ. ඊළඟට යුරේනස් නෙප්ටියුන්. දැන් කාක බුජංජන ඍෂිවරයා ඊටාම පැහැදිලිව කියලා තියෙනවා අනාගතයේ ඉන්ද්‍ර වරුණ යම ප්‍රජාපති කියලා ග්‍රහයෝ හතර දෙනෙක් හොයා ගන්නවා. ඒ ග්‍රහයෝ හතර දෙනා නැතුව පලාපල කියන්න එපා කියලා. මේක ආනන්ද මෛත්‍රී හඳුරෝ ඊටාම පැහැදිලිව කියනවා. මේ කියන්නේ යුරේනස් නෙප්ටියුන් ප්ලූටෝ ගැන. මොකද යුරේනස් කියන්නේ ඇත්තටම මේ ග්‍රීක දෙවියෙක්නේ. ග්‍රීක හෝ රෝම. ඇත්තට යුරේනස්ගේ ඉන්දියන් නම තමයි ඉන්ද්‍ර. එතකොට අර හතර කේන්ද්‍රයේ පාළුයි කියන මේ කේන්ද්‍රයක 1 4 7 10 යුරේනස් හිටියොත් ඒ දෝෂය භංග වෙන්නේ නැද්ද? මොකද මේ SW කස්රත්න මහත්තයා වගේ අය ලංකාවේ යුරේනස් නෙප්ටියුන් භාවිතා කළ යුතුයි කියන එක දැඩිව කියපු පරණ ජ්‍යොතිර්වේදීන් අපිට හම්බ වෙනවා. අපිත් ඒ මතේ තමයි ඉන්නේ. නිසා මේ හතර කේන්ද්‍රයේ පාළු වීම වගේ එකක් මතු පිටින් නිකන් දල කේන්ද්‍රයේ රාශි ටික බලලා අඩු ගානේ අංශක ටිකවත් හදන්න නැතුව භව කේන්ද්‍රයක් හදන්න නැතුව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වගේ ඉතා දියුණු ක්‍රමයක් තියෙද්දි ලංකාව තවම 1960 ගණන් වල ලියපු ජීවිතය ග්‍රහය පොතෙන් පලාපල කියන මට්ටමක ඉන්න එක ගැන ඇත්තටම අපි රටක් හැටියට කනගාටු වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ජ්‍යොතිෂය නිරාගමිකයන් ඉස්සරහා විහිළුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලිව කියන්න ඕනේ හතර කේන්දරේ පාළු වීම කියලා කියන්නේ කිසිසේත් බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි. ඒක ඇත්තටම මේ කිසිම පදනමක් නැති කටින් කට ඇවිල්ලා පොතේ තියෙන හින්දා විචාර බුද්ධියකින් තොරව විශ්වාස කරන අපේ මිනිස් ස්වභාවයක් තියෙනවා. ඒ මත පදනම් වෙච්ච ජ්‍යොතිෂය හා බැඳුණු ජ්‍යොතිෂයට සම්බන්ධයක් නැති මිත්‍යා විශ්වාසය. දැන් අපි ලංකාවේ විශ්වාස කරනවා හතර කේන්දරේ පාළු නම් ළමයෙක්ව මහාන කරන්න ඕනේ කියලා. මේකත් ඒ වගේම විහිළුවක්. මේක ඇත්තනම් ගෞතම බුදුහාමුදුරන්ගේ තමයි මුලින්ම හතර කේන්දරේ පාළු වෙන්න ඕනේ. හැබැයි ගෞතම බුදුහාමුදුරන්ගේ කියලා කියන කේන්දරයක් තියෙනවා. ඒ කේන්දරේ වැරදි. එහෙම ග්‍රහ පීඨීමක් ඔය කියන අවුරුදු 300ම දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ අපි දන්නවා මේ කටකලක්නේ 1 ගුරු 4 චන්ද්‍රය 7 කුජ 8 ශනි 9 සිකුරු 10 රවි බුධ 3 රාහු 9 සිකුරු කේතු 10 රවි බුධ කියලා කියන ජනප්‍රිය බුද්ධ කේන්දරයක් තියෙනවා. අපි ක්‍රිස්තු පූර්ව 700 ඉඳලා ක්‍රිස්තු පූර්ව 400 වෙනකන් ගණන් හදලා බැලුවා. ඒ අවුරුදු 300 ඇතුළතම මෙහෙම ග්‍රහ පීඨීමක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ චරිතය හරියන කේන්දරේ හදලා. මොකද ඒ කාලේම තාරකා විද්‍යාව දැනුමකුත් තිබුණ නැති ඉඳන් මේක හදපු එක හිතුවේ නැහැ කවදාවත් මේ බොරු කේන්දරයක් කියලා අහුවේ කියලා. ඒ කියන්නේ ගෞතම බුදුන්ටත් හොර කේන්දර හදපු කට්ටියක් අපේ ජෝතිෂවේදියෝ. බොරු කේන්දර. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හදපු කේන්දරේ සම්පූර්ණ බොරු ව්‍යාජ කේන්දරයක්. හැබැයි ඒකේ පවා හතර කේන්දරේ ග්‍රහයෝ ඉන්නවා. ඒ කියන්නේ මේ බුදුවරයෙක් හෝ සක්විති රජවරයෙක් වෙන්න නම් කේන්දරේ බලවත් වෙන්න ඕන කියන එක තියෙනවා ඒ කේන්දරේ. ඒක කේන්දරේ බොරු කේන්දරයක් වීම වෙනම කතාවක්. නමුත් හතර කේන්දරේ පාළු වීම පැවිදි වෙන්න සුදුසු පිළිවීමක් නම් ඇත්තරම ගෞතම බුදුහාමුදුරුවෝ තමයි හතර කේන්දරේ පාළු වෙන්නේ. අනිත් එක තමයි වැදගත්ම එක තමයි සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න බැරි මිනිහෙකුට කවදාවත් පැවිදි වෙන්න බෑ. දැන් ලස්සන කතාවක් තියෙනවා අර මහා නාම ශාක්‍යයයි අනුරුද්ධ හාමුදුරුවෝ ඒ දෙන්නගේ එක්කෙනෙක් මහාන වෙන්න ඕනේ කියලා ඔය ශාක්‍ය කුමාරවරු 500ක් මහාන වෙන වෙලාවේ කිඹුල්වත්පුරේ බුදුහාමුදුරුවෝ වැඩම කරපු වෙලාවේ අනුරුද්ධද මහා නාමද මේ මහාන වෙන්න කියලා කිව්වම ඇත්තටම අනුරුද්ධ හාමුදුරුවෝ මහාන වෙන්නේ ගිහි ජීවිතය ගත කරන්න අමාරුයි කියලා. ඒ කියන්නේ ගිහි ජීවිතේ පැවිදි ජීවිතේට වඩා ලේසි කියලා ඒ කාලේ මතයක් තිබිලා තියෙන. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න බැරි කෙනෙකුට ඊට වඩා ඊටාම දුෂ්කරයි. අතනම ගිහි ජීවිතයක් ගත කරනට වඩා වනගතව ගත කරන සොහොන් බිම්වල ගත කරන ආරණ්‍ය සේනාසන වල ගත කරන ජීවිතේ මම හිතන්නේ ගිහි ජීවිතයක් ගත කරනට වඩා ඊටාම දුෂ්කර ශුෂ්ක ප්‍රතිපදාවක්. මොකද ගිහි ජීවිතය ගත කරනට වඩා පැවිදි ජීවිතය ගත කරන එක ලේසි නම් ලංකාවේ අතිබහුතරයක් මහාන වෙයිනේ. ඒ නිසා ඇත්තටම මේ හතර කේන්දරේ පාළු වීම පැවිදි වෙන්න හේතුවකුත් නෙමෙයි හතර කේන්දරේ පාළු වීම ජීවිතය අසාර්ථක වෙන්න හේතුවකුත් මේ ලංකාවේ හිටපු විශිෂ්ට දේශපාලඥයෙක් වෙච්ච පිලිප් ගුණවර්ධන මහත්තයාගේ බැලූ බැලමට දල කේන්දරේ හතර කේන්දරේ පාළුයි. ඉතාම විශිෂ්ට බටහිර සාහිත්‍යතරයෙක් වෙච්ච ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ කේන්දරේ හතර කේන්දරේ පාළුයි. එහෙම සිය ගාණක් අපිට කියන්න පුළුවන් උදාහරණ නිසා හතර කේන්දරේ පාළු වීම කිසිසේත්ම දරුවෙක්ගේ ජීවිතය ගැන මෝඩ පූර්ව නිගමනයක් ගන්න හෝ ජීවිතය අසාර්ථකයි කියලා කියන්න හේතුවක් නෙමෙයි. ඒවා ඇත්තම කොහොමත් ඔය වෛදික ජ්‍යොතිෂයේ ගොඩක් ඒවා ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා කුලර්තුමා වගේ අය ඒවා ඇත්තම අසත්‍ය බොරු බව කරුණු සහිතව ඔප්පු කරලා රිජෙක්ට් කරා. ඒ නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වගේ විද්‍යාත්මක ජ්‍යොතිෂ ක්‍රමයක් මිසක් ජීවිතය හා ග්‍රහය වගේ පරණ ඒ කාලයට ගැලපෙන ජ්‍යොතිෂ පොතක් පදනම් කරගෙන ඒක මත ඔබේ ජීවිතය තියෙන කරන්න එපා කියන තමගේ පළවෙනි ඉල්ලීම. දෙවෙනි එක කාලසර්පයෝගය. කාලසර්පයෝගය කියලා කියන්නේ ඇත්තටම මේ රාහුට සහ කේතුට සියලුම ග්‍රහයන් මැදින් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා යුරේනස් නෙප්ටියුන් අපි ගන්නවා කියලා හිතුවොත් පලාපල කතරේට. ඔය කාලසර්පයෝගය තියෙනවා කියලා හිතන ගොඩක් අයගේ කේන්ද්‍රවල කාලසර්පයෝගයක් බිඳෙනවා. යුරේනස් නෙප්ටියුන් අපි ගන්නවා නම්. හැබැයි යුරේනස් නෙප්ටියුන් ගන්න නැහැ කියලා හිතලා අපි ගත්තත් කාලසර්පයෝගය ගැන කියද්දිත් කියන්නේ කාලසර්පයෝගය තියෙනකොට කියන්නේ කාලසර්පයෝගය ගැන සාම්ප්‍රදායික මතයේත් කියන්නේ කාලසර්පයෝගය කාට හරි තියෙනවා නම් එයාගේ ජීවිතේ මොකක් හරි අඩුවක් ඇති වෙනවා කියන එක. එක්ක අධ්‍යාපනය, එක්ක රැකියාව, එක්ක විවාහය. ඒ කියන්නේ අඩුවක්, පසුබෑමක්, ප්‍රමාද වීම.
මේක හරියට අර මේ බාගෙට වතුර පුරවලා තියෙන වතුර වීදුරුව වගේ. බාගෙට වතුර පුරවලා තියෙන වතුර වීදුරුවක් දිහා බලලා කාට හරි කියන්න පුළුවන්. ඒක මේ භාගයක් හිස් කියලා කියන්නත් පුළුවන්, භාගයක් පිරීලා කියලා කියන්නත් පුළුවන්. ඒක නිරීක්ෂකයාගේ අයිඩියොලොජි එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒ වගේ දැන් කාලසර්ප යෝගයෙන් කවුරුහරි ඉපදුනොත් අපි කියනවා නම් එයාගේ ජීවිතේ මොකක් හරි එකක අඩුවක් ඇති වෙනවා කියලා. ඒකේ අනිත් පැත්තට කියවෙන්නේ නැද්ද එයාගේ ජීවිතේ අනිත් ඔක්කොම අංග සම්පූර්ණයි කියලා. අර භාගයට පුරවපු වතුර වීදුරුව වගේ. ඒක දෙපැත්තටම කියන්න පුළුවන්. අර ජනප්‍රිය කතාවක් තියෙනවා මේ ජෝධා අක්බාර් කතාව වෙන අක්බාර් අධිරාජයා හීනයක් දකිනවා මේ එයාගේ කටේ දත් ඔක්කොම වැටෙනවා එක දතක් ඉතුරු වෙලා තියෙද්දි. ඊට පස්සේ මේ අර රාජ්‍ය සභාවේ ඉන්න ඔය හීන තෝරන ජ්‍යොතිෂය කරන බමුණු ටික ගෙන්නලා රජුරව අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. එතකොට අර බමුණු ටික එකපාරට කියනවා මේ ඔබතුමාගේ ජීවත් වෙ ඉඳද්දී ඔබතුමාගේ ඇස් දෙක ඉස්සරහම ඔබතුමාගේ බිසවයි දරුවෝයි නෑදෑයෝ ඔක්කොම මැරෙනවා කියලා. ඊට පස්සේ මහාක්බාට අපේ වචෙන් කරා මල පැනලා මේ බමුණුව මරන්න කියනවා. බිල්බාර් කියන විශිෂ්ට එතුමා ඇත්තටම එක පැත්තකින් මේ ප්‍රහසනකරුවෙක් ඔය නසරුද්දීන් නන්දරේ වගේ. හැබැයි වගේම විශිෂ්ට බුද්ධිමතෙක්. බිල්බාර් ඇවිල්ලා කියනවා මේ රජතුමනි ඒගොල්ලෝ මරන්න එපා. ඔය හීනේ පොඩි අවුලක් ඒගොල්ලෝ තොරපිටියේ තියෙනවා. මම හරියට ඔක තෝරලා දෙන්නම්. ඔබතුමා මට හීනේ කියන්න. එයා කියනවා මම දැක්ක මගේ කටේ එක දතක් ඉතුරු වෙලා තියෙදි අනිත් දත් ඔක්කොම වැටෙනවා. ඒකෙන් කියන්නේ දේවයන් වහන්සේ ඔබතුමාගේ භාර්යාවට, දරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම වඩා ඔබතුමා চিරාත් කාලයක් දීර්ඝායුෂ ලැබලා ඊටාම යහපත්ව හොඳින් රාජ්‍ය කරනවා. අරකමයි කිව්වේ හැබැයි වෙන විදියකට. ඒ වගේ දැන් කාලසර්පයෝගින් අපි කියනවා නම් ජීවිතේ මොකක් හරි එක පැත්තක අඩුවක් ඇති වෙනවා කියලා. ඒ කතාව හැදෙන්න ඇති අර කේන්දරේ එක පැත්තක් හිස් නිසා ඔය ඒකට අනුරූපව කතාව හදන්න ඇති ජීවිතේ එක පැත්තක් හිස් නම් ඒකෙන් කියනවනේ අනිත් පැත්ත ෆුල්ෆිල් කියලා. එතකොට ජීවිතේ එක පැත්තක අඩුවක් තියෙනවා කියලා අපි කියනවා නම් යම් කිසි අංශයක ඒකෙන් අනිත් පැත්තට කියවෙනවා ජීවිතේ අනිත් කාරණා ෆුල්ෆිල් වෙනවා කියලා. එකක්. ඊළඟට දැන් වැදගත්ම කාරණේ තමයි දැන් මේ ලංකාවේ ජ්‍යොතිෂවේදීන්ගේ තියෙන එක අවුලක් තමයි ඒක ඉන්දියාවෙත් තියෙනවා මේ වෛදික ජ්‍යොතිෂවේදීන්ගෙත් බටහිර ජ්‍යොතිෂවේදීන්ගේ මේක තදරම තියෙනවා. මොකද මේ ඒක මම කියන්නම් ඉස්සරහට ඒ තමයි දැන් Tamanට හම්බෙන කේන්දරයට අදාළව ඉපදිලා ඉන්නේ ඒ මිනිහා විතරයි කියලා හිතාගෙන තමයි පලාපල කියන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ මහින්ද මහත්තයාගේ හරි රනිල් මහත්තයාගේ හරි චන්ද්‍රිකා මැඩම්ගේ හරි කේන්දරයක් ගැන මාර විග්‍රහ දෙන්නේ රුචක යෝගේ තියෙනවා අහවල් යෝගේ තියෙනවා කියලා ඉපදිලා තියෙනවා කියලා කියන්නේ අමතක කරනවා එදා දවසේ ඒ ලග්නේ ඒ නවාංශකයේම ඉපදුණු 10ක්වත් ලංකාවේ තව ඉන්නවා. ඒ එකෙක්වත් අඩු ගානේ ප්‍රාදේශීය සභාවකටවත් ඇවිල්ලා නැහැ. ඒ කියන යෝග නිසා නම් අපි කියමු මහින්ද මහත්තයා ජනාධිපති වුණේ ඔය කියන චන්ද්‍රාදි යෝගය නිසා නම් එදා 1945 නොවැම්බර් 18 ඉපදුණු හැමෝන්ටම ওই චන්ද්‍රාදි යෝගය තියෙනවා. එතකොට එදා කන්‍යා ලග්නේ ඒ නවාංශකයෙන්ම ඉපදුණු අඩු ගානේ ලංකාවේ තව අපි කියමු අඩු 10ක් නෙමෙයි 4ක් ඇති කියලා. ඇයි ඒගොල්ලන්ට ඒ පිහිටි වැඩ කරේ නැත්තේ? ඒ කියන්නේ ජ්‍යොතිෂවේදීන් පලාපල කියන්නේ Tamanට ආපු කේන්දරේ හම්බෙච්ච එක කේන්දරේ අයිති එක විතරයි ඉපදලා තියෙන්නේ එදා ඒ වෙලාවේ කියලා හිතාගෙන. හැබැයි මම මේ කාලසර්පයෝග ගැන වැදගත්ම කාරණේ තමයි කාලසර්පයෝගයක් යෙදුනම සාමාන්‍යයෙන් අඩු ගානේ සති දෙකක්වත් ඒ කාලසර්පයෝග කාලයේ තියෙනවා. මොකද චන්ද්‍රයා මේ රාහු කේතු අතර මේ රාශි හත තරණය කරන චන්ද්‍රයාට අඩු ගානේ සති දෙකක්වත් යනවා. එතකොට මේ සති දෙක ඇතුළත සාමාන්‍යයෙන් මේක දැන් වෙනස් වෙලාදී මම කලින් එක වතාවක් බලද්දී චීනේ සාමාන්‍යයෙන් ළමයි 47000ක් ඉපදෙනවා එක දවසකට. ඒතර කාලසර්පයෝගයක් තියෙන වෙලාවක අඩු ගානේ චීනේ ළමයි ඉපදෙනවා සති දෙකට ලක්ෂ 8කට වැඩි. උන් ලක්ෂ 8ටම කාලසර්පයෝගින්ද කෙලවෙනවා දාරසය සරල අශිෂ්ට සිංහලෙන් අහනවනේ. දැන් ඔබට තේරෙනවා ඇති ඇත්තටම මේ අපිට දෙන කේන්දරේ යුනික් කියලා හිතාගෙන කියන පලාපල අවුල. දැන් මට මේ මෑතක ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ මුණුපුරේක සහ මිනිපිටියෙක්ගේ කේන්දර දෙකක් හම්බුණා. ඒ දෙන්නා නිවුන්නු. විනාඩි 2ක වෙනසක් තියෙන්නේ. දුව මේ බයෝ සයන්ස් කරන්න හිතාගෙන ඉන්නේ. එයා සාමාන්‍යයෙන් ටිකක් මහත මධ්‍යම ප්‍රමාණ සිරුරක් තියෙන කෙනෙක්. පුතා ඊටාම කෙට්ටුයි. හැබැයි මේ දෙන්නට තියෙන එකම ලක්ෂණය එකම නවාංශකේ. පුතා කැමති බාස්කට් බෝල් ගහන්න ක්‍රීඩා කරන්න, දුව කැමති බයොලොජිකල් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න. එතකොට මේ එකම කේන්දරේ තියෙන නිවුන්නුන්ගේ මෙච්චර වෙනස් වෙනවා නම් ඇත්තටම එක දවසේ එක ලක්ෂණයක නවාංශක වෙනස් වෙන අයගේ කොච්චර ඒ කියන්නේ මේ පැය දෙක ඇතුළේ ඉපදෙන අනිත් අය කොච්චර දෛවයේ වෙනස් වෙන්න ඕනේද? ඒතර මෙන්න මේ වගේ හේතු නිසා තමයි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වගේ යුනික් Tamanට මනන්න කේන්ද්‍රයක් හදලා පලාපල කතනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයන් ලෝකෙට බිහි වුණේ. ඒ නිසා ඇත්තටම දැන් එතකොට අර මං කිව්ව විනාඩි දෙකක වෙනසක් තියෙන මේ නිවුන්නු දෙන්නෙක්ගේ චර්යාවන් අධ්‍යාපන කුසලතාවයන් ඒගොල්ලොන්ගේ මේ choices ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ රුචි අරුචිකම් මෙච්චර වෙනස් වෙනවා නම් මේ කාලසර්පයෝගයක් වගේ සති දෙකක් එක දිගට තියෙන එකක් මැද ඉපදිච්ච කෙනෙක් ගැන කාලසර්පයෝගයේ පදනම් කරගෙන පමණක් පලාපල ගියම කොයිතරම් මේ මුග්ධ වැඩක්ද?
ඒ නිසා ඇත්තටම මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී නම් මේ වගේ යෝග එකක්වත් ඇත්තටම ගණනට ගන්නේ නැහැ. දැන් අනිත් එක ලස්සන වෙලේ තමයි මේ මම අර මහින්ද මහත්තයා කෙනෙකුගේ මහින්ද මහත්තයා ඉපදිච්ච දවසේ කවුරු හරි මේෂ ලග්නෙක ඉපදුණු කෙනෙක් ඉන්නවා නම් මේ 45 නොවැම්බර් 18 ඒ මේෂ ලග්න කේන්දරේ ලග්නාදී යෝගේ චන්ද්‍රාදී යෝගේ දෙකම තියෙනවා. එතකොට ලග්න චන්ද්‍රාදී යෝගේ හින්දා එදා කන්‍යා ලග්නයේ ඉපදුණු මහින්ද ලංකාවේ ජනාධිපති වුණා නම් එදා අර මේෂ ලග්නේ ලග්නාදී යෝගේ චන්ද්‍රාදී යෝගේ දෙකම තිබිලා ඉපදුණු මේෂ ලග්නේ ඉපදිච්ච 100 ගාණක් ඇතිනේ. ලංකාවෙත් ඇති ඉන්දියාවේ දැන් ඉන්දියාවෙත් එදා ඔය කේන්දරේම තියෙන අඩු ගාණ 200ක්වත් ඉන්න ඕනේ ඉපදිච්ච ඒ කාලේ හැටියට. ඒ එක්කෙනෙක්වත් ඉන්දියාවේ සෙනට් මේ පාර්ලිමේන්තුවරවත් ගියාද කියලා හොයලා බලන්නකෝ ඉන්දියාවේ නිකන් පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට ගිහින්. එහෙනම් ඉන්දියාවෙත් ඒ යෝගෙන් ජනාධිපති වෙන්න ඕනේ. එතකොට ඒකෙන් ඔබට පේනවද මේ සාම්ප්‍රදායික මේ මහා පුරුෂ යෝග, අතිදහවන කාම යෝග, හතර කේන්දරේ පාළුවීම, කාලසර්ප යෝග ගැන අර පරණ පොත් ටිකක් කටපාඩම් කරලා ඒවා මේ කපුට වගේ වමාරන කිසිදු මේ විද්‍යාත්මක දැනුමක්වත් විචාර බුද්ධියක්වත් නැති මුග්ධ ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඉඳලා ලංකාවේ ජන ජීවිතේට හිතන්නකෝ අති දක්ෂ ළමයෙක්ට කාලසර්ප යෝගය තියෙනවා කියලා මතු පිටින් බලලා ඒ දරුවා අධෛර්ය කරොත් එහෙම ඇත්තටම වෙන කාරණේ තමයි දැන් මට මෙතනදිම හම්බ වුණා එක දියණියක් ඇයගේ බැලු බැලමට හතර කේන්දරේ පාළුයි ඇයගේ මාමා කෙනෙක් රිසර්ච් එකකට ජ්‍යොතිර්වේදීන් මේ කේන්දරේ දුන්නම ඒ දුව කැම්පස් එකේ ප්‍රස්ටිය එකේ ඉන්නකොට එක ජ්‍යොතිර්වේදියෙක් කළු මේ ළමයට ඒ ලෙවල් කරන්න බෑ කියලා. දැන් වැරදිලා හරි මේක මේ දරුවා 10 වසරේ විතර බලලා ඒ දරුවගේ මූණට කිව්වා නම් ඇත්තට මේ දරුවා අසමත් වෙන්න ඉඩ තිබුණා අර ප්‍රකාශය නිසා. විශේෂයෙන්ම මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් හැටියට. ඒ නිසා දැන් ඇත්තටම මේ වගේ අවිද්‍යාත්මක ජ්‍යොතිෂය විශ්වාස කරන ජ්‍යොතිෂය පදනම් කරගත්ත ජ්‍යොතිෂය මත තීරණ ගන්න විශේෂම ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වගේ දියුණු ජ්‍යොතිෂ ක්‍රමයක් භාවිතා කරනවා නම් වෙනම කතාවක්. එහෙම නැතුව මේ ලංකාවේ පරණ පොත් ටිකක් කටපාඩම් කරලා ඒවා ඇත්ත කියලා හිතාගෙන කිසිම රිසර්ච් එකක් නැතුව කිසිම මේ අධ්‍යයනයක් නැතුව කිසිම මේ විචාර බුද්ධියක් නැතුව ඒ ටික වමාරන ජ්‍යොතිර්වේදීන්ගෙන් අහලා නම් ඔබ ඔබේ ජීවිත ගැන තීරණ ගන්නේ ඇත්තටම ඒක ඔබට කරගන්න හානියක් නිසා මේවා කිසිසේත්ම ඔබේ ජීවිත අසාර්ථක කරගන්න එපා කියන එක තමයි ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ ඊළඟ විතාම ව්‍යාජයක් තියෙනවා මේ අර්ධකාල සර්පයෝග කියලා එකක් පාවිච්චි කරනවා. අර්ධකාල සර්පයෝග කියලා කාල සර්පයෝග ගැන කතා කරන වෛදික ජ්‍යොතිෂයවත් අර්ධකාල සර්පයෝග කියලා එකක් නැහැ. අර්ධකාල සර්පයෝග කියන්නේ දීප්ත යෝග. ඒ කියන්නේ ප්‍රධාන ග්‍රහයෝ 7 දෙනාගෙන් 6 දෙනෙක් රාහුටයි කේතුටයි මැදි වෙලා එක ග්‍රහයක් පිටට පැන්නොත් අපි කියමු ශනි කියලා. එතකොට අපි කියනවා ශනි දීප්ත යෝගය කියලා. එහෙම නැතුව අර්ධකාල සර්පයෝගය කියලා එකක් ඒ කාල සර්පයෝගය ගැන කතා කරන සාම්ප්‍රදායික මිත්‍යාව ඇතුළේ කතා වෙන්නේ නැහැ. කියන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි ජ්‍යොතිෂය මිත්‍යාවක් නොවුනට ජ්‍යොතිෂය හා බැඳුණු මිත්‍යාවන් තියෙනවා. කවුරු හරි ඒවා කඩනකම් දැන් ඒක අපේ නෙවෙයි අපි මේ මාර මේ සයන්ටිෆික් කියලා හිතන් ඉන්න බටහිරත් තිබුණා. දැන් උදාහරණයක් හැටියට ඇරිස්ටෝටල් කිව්වා කොහේ හරි උඩකට නැගලා බර වැඩි වස්තුවකුයි බර අඩු වස්තුවකුයි බිමට අතෑරියොත් ඉස්සෙල්ලම වැටෙන්නේ බර වැඩි වස්තුව කියලා. මේ කවුද ගැලීලියෝ ඇවිල්ලා ඒක එහෙම නෙමෙයි කියලා චැලෙන්ජ් කරනකම් සමහරු කියනවා ගැලීලියෝ මේ පීසාවල ඇලවෙන කුළුණට ගිහිල්ලා අර කාලුතුවක් කුණ්ඩේකුයි පොඩි අකඩ බෝලෙකුයි අතෑරිය කියලා එහෙම එකක් ගැලීලියෝ කරලා නැහැ. හැබැයි ගැලීලියෝ සෛද්ධාන්තිකව ඔප්පු කරා බර තියෙන වස්තු දෙකක් වායු ප්‍රතිරෝධය බලපාන්න නැත්තම් දැන් බැලුම් බෝලෙකුයි යකඩ බෝලෙකුයි අතෑරියොත් බැලුම් බෝලේ නෙමෙයි යකඩ බෝලේ තමයි ඉස්සෙල්ලා වැටෙන්නේ. හැබැයි යකඩ බෝල දෙකක් අතෑරියොත් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා වැටෙන්නේ අර බර වැඩි වස්තුව නෙමෙයි බර මේ වස්තු දෙකම සමාන උසකින් නම් අතරින් දෙකම එකට වැටෙන්නේ. හැබැයි ගැලීලියෝ ඇවිල්ලා මේක ඔප්පු කරනකම් බොරුවක් කියලා බටහිර ඉන්න මිනිස්සු ඔක්කොම ඇරිස්ටෝටල්ගේ හිතලුවා ඇරිස්ටෝටල්ගේ මනෝවිකාරය ඇත්තක් කියලා විශ්වාස කරා. ඒ වගේ තමයි ලංකාවේ ඉන්න මිනිස්සුත් කවුරු හරි ඇවිල්ලා මේ වගේ කරුණු සහිතව කියලාත් කාලයක් යනකම් මේ හතර කේන්දරේ පාළුවීම කාලසර්ප යෝගය වගේ ජ්‍යොතිෂකාරයෝ ඔබේ ඔළුවට දාපු ඔබේ ජීවිතයට හානි කර මත විශ්වාස කරා. හැබැයි වගේ කිසිම ජ්‍යොතිෂමය සත්‍යයකුත් නැහැ, තර්කානුකූල සත්‍යයකුත් නැහැ, නිරීක්ෂණාත්මක හෝ පරීක්ෂණාත්මක සත්‍යයකුත් නැහැ, විද්‍යාත්මක සත්‍යයකුත් නැහැ. අපි ඊළඟ වීඩියෝකින් ඔය මහා පුරුෂ යෝග, අතිධාවන කාම යෝග වගේ ඒවා ගැනත් කතා කරමු. මොකද ඒවත් ඔය වගේම තමයි කුජසිකුර යෝගයේ තියෙන ගෑනු ළමයෙක්ගේ කේන්දරයක් දැක්කොත් ලංකාවේ ඉන්න ජ්‍යොතිෂකාරයෝ හිතන්නේ මේ ඒ ගෑනු ළමයා ගණිකාවක් කියලා. ඒ වගේම මත ටිකක් ලංකාවේ තියෙන ඒවත් අපි මේ වගේම තර්කානුකූලව කරුණු සහිතව බිඳ හෙලනවා. කවුරු හරි අපි ආරාධනා කරනවා මේ අපි කියන ඒවා වැරදි කියලා කියනවා නම් නෑ මේ වගේ සත්‍යයක් තියෙනවා කියලා කියනවා නම් මම හිතන්නේ අපේ මේ සුබසිත කාර්ය මණ්ඩලයකට අවස්ථාව ලෑස්ති කරයි. සුබසිත පුවත්පත ඔස්සේ හරි නැත්නම් සුබසිත මේ YouTube නාලිකාවේ මුහුණට මුහුණ හරි අපි සංවාදයක් කරමු. එහෙනම් හැමදෙනාටම බොහොම ස්තුතියි. ජය වේවා. යහපතක් වේවා.